ඔන්න යාළුවනේ අපි අද ඔයාලට අරගෙන ආවේ 2025 නිකුත් කළ සුපිරිම අභිරහස් හොර වගේම ආදර කතාවකුත් තියෙන ලස්සනම ෆිල්ම් එකක්. මේ කතාවේ මුලින්ම පෙන්වන්නේ ස්නයිපර් වෙඩික්කාරියක් සැඟවිලා ඉඳලා ගුවන් යානයකින් එන පුද්ගලයෙකුට වෙඩි තියෙන දර්ශනයක්. ඒ කතාවේ ප්‍රධාන චරිතය තමයි ලීවයි කේන් කියන්නේ. ඔහු හිටපු මැරින් සෙබලෙක් වගේම දක්ෂ ස්නයිපර් වෙඩික්කරුවෙක්. එයාගේ දක්ෂකම කොයි වගේද කියලා කියනවා නම් එයා ලෝකේ ඉන්න හොඳම ස්නයිපර්වරු 5 දෙනා අතර ඉන්නවා. දවසක් මෙයාට මැසේජ් එකක් එනවා හමුදාවේ ලොක්කෙක්ගෙන් යම් ස්ථානයකට වාර්තා කරන්න කියලා. ලීවගේ තාත්තයි සීයයි දෙන්නම හමුදාවේ තමයි ඉඳලා තියෙන්නේ. ඔහුගෙන් අහනවා ඔයාගේ තහවුරු කරගත්ත මරණ 113ක් තියෙනවා නේද? ඒක ඇත්තද කියලා. ඔහු ඇයට උත්තර දෙනවා නැහැ ඒක වැරදි. ඒක ඊට වඩා වැඩි වෙන්න ඕන ගාණක් කියලා. කොහොම හරි මොහු විශ්‍රාම ගත්තට පස්සේ පුද්ගලික කුලීබටෙක් විදිහට තමයි වැඩ කරන්නේ. එහිදී අය ඔහුට අතිශය රහසිගත මෙහෙයුමක් බාර දෙනවා. හැබැයි මොකක්ද කියලා නම් ඔහුට කියන්නේ නැහැ. ඊළඟට අපිට දකින්න ලැබෙනවා කතාවේ පළමු වෙඩික්කාරිය ඇගේ පියාව හම්බ වෙන්න යනවා. ඒ යන්නේ ඇගේ මවගේ සොහොන ගාවට. ඇගේ තාත්තට පිළිකාවක් තියෙනවා. ඒක ටිකක් දරුණු තත්වයක තමයි තියෙන්නේ. ඉතින් ඔහු ඇයට කියනවා මමත් අම්මා ගාවට යන්න ලෑස්ති. පෙබරවාරි 14 වෙනිදා මගේ ජීවිතේ නැති කරගන්න මම තීරණය කරලා තියෙනවා. ඔයා කොහේ හිටියත් එදාට මම වෙනුවෙන් ඉටිපන්දමක් පත්තු කරන්න කියලා. ඔන්න ඊළඟට අපිට පේනවා ලීවයි ගුවන් යානයකින් මෙහෙයුම සඳහා ගමන් කරමින් ඉන්නවා. ඒකේ ඉන්න කාන්තාවක් ඔහුගේ ඔරලෝසුව ෆෝන් එක වගේම ID එකත් අරගන්නවා. ඇයි කියනවා අපිට ඔයාව අරගෙන යන්න පුළුවන් මෙච්චරයි. ගොඩ බැස්සුවට පස්සේ කිලෝමීටර් 38ක් උතුරට යන්න තියෙනවා කියලා. පැරෂූට් එකක් ආධාරයෙන් ලීවයි බිමට පනිනවා. ඔහු ඉන්න දිහා ඔහුවත් දන්නේ නැහැ. කඳු තරණය කරමින් දුෂ්කර මාර්ගයක් දිගේ ඔහු ගමනාන්තයට ළඟා වෙනවා. එහිදී ඔහුට හම්බ වෙනවා ඔහු තනතුර බාර දෙන සොල්දාදුවව. ඔහුගේ නම ජැස්පර්. දෙන්න විස්තර කතා වෙනවා. කවුරුවත් දන්නේ නැහැ ඕන් මේ කොහෙද ඉන්නේ කියලා. ජැස්පර් කියනවා අවුරුද්දකට පස්සේ මුහුණ බලලා කතා කරන පළවෙනි පුද්ගලයා තමයි ඔයා කියලා. ඔහුට පෙන්නනවා බටහිර නිරීක්ෂණ මුරපොළ. ඊළඟ අවුරුද්දම වාගේ ඔයාගේ ගේ වෙන්නේ මේක තමයි කියලා කියනවා. අනිත් පැත්ත මේකට සමාන නැගෙනහිර කුළුණක් තමයි තියෙන්නේ. එහා සම්බන්ධ වීම සම්පූර්ණයෙන්ම තහනම් කරලා තියෙන්නේ. මොකද මේ දෙක අතර බිම් බෝම්බ මාරාන්තික බාධක සහිත උගුල් වලින් පිරීලායි තියෙන්නේ. ඊට අමතරව මෙහි තියෙන ආයුධ ඒවට පතුරම් පුරවන හැටි වගේම ඕනෑ කරන ඕනෑම ආයුධයක් පහළ ගබඩාවේ තියෙනවා කියලා ජැස්පර් ලීවයිට කියනවා. ලෝකයේ සමග ඔහුට කිසිම sannivedanayak නැහැ. හැම දවස් 38කටම වරක් රේඩියෝ පරීක්ෂාවක් විතරයි තියෙන්නේ. මේ ස්ථානයේ චන්ද්‍රිකාවට අහු නොවෙන්න සම්ප්‍රේක්ෂණ වගේකුත් හයි කරලායි තියෙන්නේ. ඒවට කියන්නේ ක්‍රොක කියලා. ඒවා අක්‍රිය වුණොත් මේ දුර්ගය චන්ද්‍රිකාවට අහු වෙනවා. එහෙම වුණොත් ස්ටඩොක් ප්‍රොටෝකෝල් කියලා එකක් ඔන් වෙලා සයිරන් එකක් වදින්න ගන්නවා. වැඩේ කියන්නේ මේ වගේ දෙයක් වුණොත් එහෙම පස්ස බලන්නේ නැතුව දුවන්න කියලා තමයි ජෙස්පර් ලීවයිට කියන්නේ. මේ කතාව අතරතුර ජෙස්පර් ලීවයිට වොඩ්කා කෝපයක් රස බලන්න දෙනවා. මට මේ කිසි දෙයක් තේරුනේ නැහැ. අපි මේ කරන්නේ දුර්ගයට මිනිස් වෙන එක නවත්තන එකද කියලා ලීවයි ජෙස්පර්ගෙන් අහනවා. නෑ මේ දුර්ගයෙන් එළියට එන උන්ව ඔයා නවත්තන්න ඕන. ජෙස්පර් පිළිතුරු දෙනවා. කොහොම හරි 1940 ගණන් වල මේ දුර්ගයේ ඉන්න උන්ව විනාශ කරන්න අශ්වබට කණ්ඩායම් 3ක් යවලා තියෙනවා මිනිස්සු 2400ක් එක්ක. හැබැයි ඔය ගියේ කවුරුවත් ආපහු එවිල්ලා නැහැ. පහවදා උදෙන්ම ජැස්පර් ඔහුට සමු දීලා යනවා හෙලිකොප්ටරය එන තැනට. කේබලය ආධාරයෙන් ඔහු ඉහළට නැග්ගත් එහි සින පුද්ගලයා ඔහුට වෙඩි තියනවා. ඒකෙන් පේනවා මොවුන් මේ ස්ථානය ගැන දන්න අයගේ සාක්ෂි ඉතුරු කරන්නේ නැහැ කියලා. මෙහෙම මාසෙන් මාසෙ ගෙවිගෙන යනවා. ඔහුට පෙරලා තියෙන රාජකාරිය හරියටම කරගෙන ඉන්නවා. ඔහොම මාසෙකට සැරයක් කරන රේඩියෝ පරීක්ෂා කර ඉද්දී දකිනවා පොත්‍රාක්‍ය පිටපස්සේ මොනවද ලියලා තියෙනවා. ඒ තියෙන මීට පෙර මෙතන හිටපු අය ලියලා ගිය සටහන් වගේක් කියලා ලීවයි දකිනවා. දවසක් ඔහුට ඇහෙනවා ගස් කපන යන්ත්‍රයක සද්දයක්. ඔහු උඩට ගිහින් එහා පැත්ත බලද්දි පේනවා කාන්තාවක් කොටයක් කපන දර්ශනයක්. ඒත් එක්කම ඇයත් ඒක නවත්තලා පිටිපස්ස බලනවා. ඔයාලට පේනවා මේ ඉන්නේ පළමු වෙඩික්කාරිය කියලා. එතකොට අනිත් කුළුණ මුර කරන්න යොදලා ඉන්නේ ඇයව තමයි. එදා රෑ කොහොම හරි ලීවයි හීනෙන් බය වෙලා නැගිට්ට පාර ඔහුගේ කකුල කැපෙනවා එතන තිබ්බ වතුර වීදුරුවකට. තුවාලයට බේත් දාලා දුර දක්නයෙන් අනිත් කුළුණ බලද්දි දකිනවා ඇය පුටුවක වාඩි වෙලා ඔහුගේ පැත්ත බලාගෙන ඉන්නවා. කොහොම කාලය ටික ටික ගෙවිලා යනවා. තවත් මාසයකට පස්සේ ඇය ඇගේ උපන්දිනය සමරමින් ඉන්නවා. ඇයට එකපාරටම එහා කුළුණේ ඉන්න කෙනා මතක් වෙලා විහිළුවක් කරන්න ඕන කියලා හිතෙනවා. පිස්තෝලේ අතට ගන්න ඇය අහසට වෙඩි තියනවා ඔහුගේ අවධානය ගන්න. ඇය ඔහුගෙන් නම අහනවා. ඔහු කියනවා අපිට කතා කරන්න තහනම් කියලා. නමුත් ඇය කියන ඒවා ගණන් ගන්නේ නැහැ. මගේ නම ඩ්‍රාසා. අද මගේ උපන්දිනය. මට ඕන දේ මම කරනවා කියලා එයා ලියලා පෙන්නනවා. කොහොම හරි ඔහුත් ඇයට උපන්දිනය වෙනුවෙන් සෞදිය පුරමු කියනවා. ඔන්න ඊට පස්සේ ඩ්‍රාසා සින්දුවක් දාලා නටන්න ගමන් ලීවාන්ට නටලා පෙන්නන්න කියනවා. ඔහු කියනවා මට නටන්න දන්නේ නැහැ මට හොඳට වෙඩි තියන්න නම් පුළුවන් කියලා. ඔන්න ඇය ඔහුට ඉලක්කයක් දෙනවා වෙඩි තියන්න කියලා. ඔහු ඒක බාර ගන්න පාටක් නම් නැහැ. ඔහු ඇట్లా යන්න යද්දී ඇය ඔහුගේ වොඩ්කා බෝතලයට වෙඩි තියනවා. ඔහු පුදුම වෙනවා. ඒ වගේම ඔහු සෙකන්ඩ් වෙන්න කැමති නැහැනේ. තුවක්කුවක් අරගෙන ඇගේ බියර් බෝතලයට වෙඩි තියනවා. ඇය ඉතින් පුදුම වෙනවා වගේම සතුටුත් වෙනවා. එකපාරටම පහළ යමක් දකින ඩ්‍රාසා ඔහුට බිම බලන්න සංඥා කරනවා. ඔහු දකිනවා රාක්ෂයෙක් වගේ අමුතු එකෙක් බඩ ගාගෙන එනවා. ඔහු වෙඩි තියන්න ගන්නවා. උන් දිගටම එන පාට තමයි තියෙන්නේ. ඇයත් වෙඩි තියලා ඔහුට උදව් කරන්න ගන්නවා. ඇගේ පැත්තනොත් සද්දයක් ඇවිත් බලද්දී එතනට උන් ඇවිත්. ඇය ඌටත් වෙඩි තියද්දී ඔහුත් සද්දය ඇහිලා ඒ පැත්ත බලනවා. ඒ පැත්තේ උන් බඩ ගන්නවා පේනවා. ඔහුත් වෙඩි තියලා ඇයට උදව් කරනවා. කොහොම හරි එතනදී පුපුරන බෝම්බ කෑල්ලක් වැදිලා ඩ්‍රාසා බිම වැටෙනවා.
ඊට පස්සේ ඔටෝ ගන් ටික ක්‍රියාත්මක වෙලා උන් ඔක්කොම පාලනය වෙනවා පේනවා. ඇය තුවාල වලට බේත් දාලා ඇගේ හොඳම උපන්දිනය අද තමයි කියලා ලියලා පෙන්නනවා. පසුදින විනාශ වුණු ආරක්ෂක වැටවල් හදමින් බෝම්බ සවි කරමින් ඉන්නකොට පහළ ඉඳන් ඩ්‍රෝන යානයක් ඇවිත් ටික වෙලාවක් තිබිලා ඈතට යනවා. දෙන්නටම කිසිම අදහසක් නැහැ ඒ ගැන ඒ මොකක්ද කියලා. ඔන්න ඊළඟට නත්තල් කාලේ උදා වෙනවා. දෙන්න දෙපැත්තට වෙලා වුණත් සතුටින් කාලය ගත කරන්න පුරුදු වෙලා ඉන්නවා. කොහොම හරි පෙබරවාරි මාසයේ උදා වෙලා. වෙනද වගේම ලීවයි එයාගේ සුපුරුදු හීනය දැකලා බය වෙලා නැගිටිනවා. එදා පෙබරවාරි 14 වෙනිදා ඇගේ තාත්තා මැරෙනවා කිව්ව දවසින්දා ඇය ඒ ගැන දුක් වෙමින් ඉන්නකොට ඇය ඔහුට කියනවා ඔයා මගේ ළඟ වුණ නම් කියලා. ඔන්න ඔහුත් ඒ ගැන කල්පනා කර කර ඉඳලා ගබඩාවෙන් බඩුත් එකතු කරන් එහා පැත්තට යන්න ක්‍රමයක් හදනවා. එයාත් ඒක දැකලා පුදුම සතුටකින් ඉන්නේ. එතන තියෙන නීති රීති පැත්තකට දාලා උදෙන්ම එහා පැත්තට යන්න ගන්නවා. භාගයක්ම යන්න වෙන්නේ ඔහුගේ මහන්සියෙන් තමයි. දෙන්න ආගිය තොරතුරු කතා කරන ගමන් ආදරයෙන් කාලය ගත කරනවා. ඔය අතරේ ඔහු කියනවා ඔහු ඇයට කවියක් ලියලා තියෙනවා කියලා. හැබැයි ඒක ඇයට කියන්නේ නම් නැහැ. ඔහු ඇයට සමු දීලා ලණුව දිගේ භාගයක්ම විතර යද්දි බෝම්බයක් පුපුරලා ලණුව කැඩිලා ඔහු පහළට වැටෙනවා. වහාම ක්‍රියාත්මක වෙන ඇය ආයුධ අරගෙන පැරිෂුටයක් ආධාරයෙන් පහළට පැන්නත් ඝන මීදුම හින්දා ඇයව ගඟකට වැටිලා ඉලෙනවා. පැරිෂුටෙන් අමාරුවෙන් බේරුණත් ඇගේ මෙවලමක් වතුරට වැටෙනවා අපිට බලා ගන්න පුළුවන්. ලීවයි ගහ කෙල්ලිලා තමයි ඉන්නේ. ඔහුට සිහිය නැහැ. ගහේ ඉන්න අමුතු සතෙක් ඔහු ළඟට එද්දිම ඔහුට සිහිය ඇවිත් වෙඩි තියන්න ගන්නවා. ඩ්‍රාසරත් ඒ සද්ද ඇහිලා ඒ පැත්තට එන්න ගන්නවා. ලීවයිව බිමට වැටුණාට එතන තියෙන රාක්ෂ මුල් වගේකින් වෙලා ගන්නවා. ඒකම ඔහුව ඇතුළට ඇදෙනවා කියලා පේනවා. ඒත් එතනට ඩ්‍රාස ඇවිත් ඔහුව බේර ගන්නවා. එතනින් පිට වෙන්නේ කොහොමද කියලා කල්පනා කර කර ඉන්නකොට මීදුම අතරින් අශ්වාරෝහකයෙක් ඇවිත් පහර දෙන්න ගන්නවා. ඇත්තටම ඌ ගස් මුල් වලින් හැදුණු අමුතු සතෙක්. මේ විකාර ජීවීන් එක්ක කොහොම හරි සටන් කරලා ඔහු ඔවුන්ව පරාජය කරනවා. ලීවයි හිතන්නේ උන් එන්නේ එයාලව කන්න කියලා. මේ වෙලාවේ තමයි දැනගන්නේ කඹේ ආධාරයෙන් ඉහළට නගින්න උපකරණ බෑග් එකේ නැහැ කියලා. දැන් ඉතින් කරන්න දෙයක් නැති හින්දා දෙන්න ඉස්සරහට යන්න කතා වෙනවා. ලීවයි අසරුවාව පරීක්ෂා කරද්දී දකිනවා 1940 ගහපු බැජ් එකක්. ඒකෙන් ඔහු නිගමනය කරනවා මේ ඉන්නේ අතුරුදහන් වුණු අශ්වාරෝහක නිලබට කණ්ඩායම කියලා. ඔවුන් අద్භූත ප්‍රදේශයක් කරා ගමන් කරමින් ඉද්දි දකිනවා විනාශ වෙලා ගිය නගරයක්. අමුතු භයානක සද්දත් ඇහෙන්න ගන්නවා. ඉක්මනින්ම ළඟ තියෙන පල්ලියක් වගේ ගොඩනැගිල්ලකට ඇතුල් වෙනවා. ඒකේ මිය ගිය අයගේ අවශේෂ ගොඩක් තියෙනවා. ලීවයි එතන ටිකක් පරීක්ෂා කරද්දී දැනගන්නවා ඔවුන් මැරිලා තියෙන සයනයිට් කාලා කියලා. ඒ කියන්නේ ඔවුන් ජීවිත නැති කරගෙන. ටික වෙලාවකින් එතනට එන්න ගන්නවා විශාල මකුළුවන් ගොඩක්. දෙන්නම වෙඩි තියාගෙන දොර පැත්තට යනවා. හැබැයි දොරින් එළියට යන්න නම් හම්බ වෙන්නේ නැහැ. දොරිනුත් විකෘති මිනිසුන් ගොඩක් ඇවිල්ලා උන් එක්කත් ලොකු සටනක් කරන්න වෙනවා. ඩ්‍රාසා වෙඩි තියලා ලොකු විවරයක් හදලා දෙන්නම එළියට පනිනවා. ඔවුන් දැනගන්නවා එළිය රාක්ෂයෝ වගේ උන් ගොඩක් ඉන්නවා කියලා. ඒකින්ද දෙන්නම දුර්ගේ බිත්තිය පැත්තට යනවා. ඒ අද්දි හම්බ වෙනවා ටිකක් ලොකු දොරක්. ඒක ඇතුළට ගියාම තේරෙනවා ඒක රසායනාගාරයක් කියලා. දෙන්න දිගටම මේක පරීක්ෂා කරනවා. ලීවයි මැරුණු ඇටසැකිල්ලක් ළඟ තිබිලා චිත්‍රපට තැටියක් වගේ දෙයක් පරීක්ෂා කරනවා. ඔන්න එතකොට ඩ්‍රාසා දකිනවා පණ ගන්න පුළුවන් තත්වයේ තියෙන ජෙනරේටරයක්. ඒක පණ ගන්නවල අර වීඩියෝ නරඹනවා. ඒකේ තියෙනවා නැගෙනහිර හා බටහිර ජාතීන්ගේ රහස් සංවිධානයක් ගැන රසායනාගාර සේවකයෙක් කරන කතාවක්. ඇයි කියන විදිහට රොබර්ට් සහ ඔහුගේ ප්‍රජාව න්‍යාස්ටික බෝම්බ සාධන අතරතුර මිසයිල නිපදවන ගමන් තමයි ඉඳලා තියෙන්නේ. හැබැයි හදිසිය වුණු දරුණු භූමිකම්පාවක් නිසා ඔවුන්ගේ රසායනාගාර විනාශ වෙලා තියෙනවා. ඒකෙන් වුණ ජෛව රසායන දූෂණයක් හින්දා මිනිසුන්ගේ DNA ශාක සතුන් කෘමීන් සමග එකතු වෙලා තමයි මේ වගේ රාක්ෂ්‍ය නිර්මාණය වෙලා තියෙන්නේ. හැබැයි සමහර පුද්ගලයන්ට මේ ආසාදන වලට ඔරොත්තු දෙන්න පුළුවන්. ආසාදනය වුණොත් දවස් 5ක් ඇතුළත වෙනස් වීම පටන් ගන්නවා කියලා තමයි අය කියන්නේ. ඊට පස්සේ එතන කාමරයක පරිගණක වගේක් තියෙනවා දකින්නවා. හැබැයි ඒව නම් පරණ ඒවා නෙමෙයි. ලීවයි ඒවා පරීක්ෂා කරලා බලනවා. ඒකේ තියෙන්නේ නීති විරෝධී හමුදා කණ්ඩායමකට අයත් විස්තර වගේක්. ඇත්තට මේක ජාන පර්යේෂණ විශේෂීකරණය ගැන ලොකු සමාගමක්. ඔවුන් තේරුම් ගන්නවා මේක විනාශ කරන්නේ නැත්තේ මේකේ තියෙන DNA අරගෙන සුපිරි සොල්දාදුව හදනවා කියලා. ඔවුන් එතනින් පිට වෙන්න යනකොට මතක් වෙනවා බෑග් එක දොර ගාව තියලා ගියේ කියලා. හැබැයි ඒක දැන් එතන නැහැ. රාක්ෂයෝ ඒක එළියෙන් තියලා උගුලක් අටවල තමයි තියෙන්නේ. ඩ්‍රාසා බෑග් එක ගන්නවත් එක්කම කකුලට තොණ්ඩුවක් වැටිලා අශ්වාරෝහකයෙක් ඇයව බිම දිගේ ඇදගෙන යනවා. ඇය වෙඩි තිබ්බත් වැඩේ නම් සාර්ථක වෙන්නේ නැහැ. ඔහුත් ඇයව හොයාගෙන පස්සෙන්ම යනවා. ඇය වරන් ගිහිල්ලා එල්ලලයි තියෙන්නේ. කොහොම හරි ඇය එකෙන් නිදහස් වෙලා ඌ එක සටන් කෙරුවත් ඌ ඊටමත් ශක්තිමත් නිසා වැඩේ ලේසි වෙන්නේ නම් නැහැ. එතන තියෙන ගිනි ගන්න ලීයක් අරන් ගැහුවත් ඌව නවත්තන්න බැරි වෙනවා. වෙලාවටම වගේ ලීවයි ඇවිත් වෙඩි තියනවා. මේ ඉන්නේ මුලින්ම කුළුණ ආරක්ෂා කරපු පුද්ගලයා වගේම රාක්ෂයන්ට නම් දැම්මෙත් මොහු කියලා හඳුනා ගන්නවා. ඔවුන්ට එළියට එන්න වෙන්නේ මිනිස් DNA පැලෑටිත් එක්ක එකතු වෙලා හැදුණු අමුතුම විකෘති තැනකින්. කොහොම හරි ඩ්‍රාසාට එක කෑල්ලක් පෑගිලා ඇයව ඒක අල්ල ගන්නවා. ඒකෙන් බේරෙන්න බෝම්බයක් ගහද්දි ඒව ටික ඔක්කොම ගිනිගෙන විනාශ වෙනවා. ආයෙත් උන් ළඟා වෙන්නේ මඩුවකට. ඒකේ වාහන කීපයක් තියෙනවා පේනවා.
එකක් ස්ටාර්ට් කරගෙන ගිහින් කොහොම හරි කේබල් එක හොයාගන්නවා. කේබල් එක ගැට ගහලා ටික ටික උඩට යද්දී රාක්ෂයෝ දිගටම පස්සෙන් එනවා. උන්ගෙන් බේරෙන්න ලොකු සටනක් යදෙනවා දෙන්නම. එක අවස්ථාවක ලීවයිව වැටෙන්න යද්දී බොහොම අමාරුවෙන් වාහනේ එල්ලිලා බේරෙනවා. එතන තියෙන ටෙල් ටැංකිය දැකලා ඒක හිල් කරලා උඩට ඇවිත් ගිනි අවුලනවා. රාක්ෂයෝ ගිනි අරගෙන වාහනේ පුපුරලා බිමට වැටෙනවා. දෙන්න කොහොම හරි උඩට ඇවිල්ලා දුර්ගය විනාශ කරගන්න කතා වෙනවා. ඊළඟ දවසේ තමයි රේඩියෝ පරීක්ෂාව කරන්න තියෙන්නේ. ඒකෙදි මෙහෙයුම් ලබා දුන්න ප්‍රධාන කාන්තාව අහනවා ඩ්‍රෝන පරිගණක පද්ධතිය ක්‍රියාත්මක වෙලා තියෙනවා ඔයා දුර්ගයට ගියාද කියලා. ඔහු නැහැ කියලා කියනවා. එහෙනම් මෙහා පැත්තේ කුරුණේ ඉන්න කෙනා යන්න ඇති කියලා ඇයව මරන්න අණ කරනවා. ඔවුන් දන්නේ නැහැ ප්‍රධානියා කතා කරන්නේ දෙන්නම දුර්ගයේ ඉන්න දර්ශනය බලන ගමන් කියලා. ඊට පස්සේ ප්‍රධානියා ඔවුන් දෙන්නව මරන්න කණ්ඩායමක් ලෑස්ති කරනවා. ඔවුන් මේ කිසිවක් දන්නේ නැහැ. දුර්ගයේ පුපුරවන්න බෝම්බ අටවනකොට හෙලිකොප්ටරයක් එනවා දකින ඔවුන් කැලයට පැනලා දුවනවා. ප්‍රධානියා ආවත් ඔවුන් නැහැ කියලා දැනගෙන ඔවුන්ව මරන ඩ්‍රෝන යානා යවනවා. ඩ්‍රෝන යානා ඔවුන් සොයාගෙන ලීවයිට තුවාල කරන්න සමත් වුණත් දෙන්නම දක්ෂ ස්නයිපරු හින්දා ඩ්‍රෝන යානා හතරම වෙඩි තියලා විනාශ කරනවා. නියමිත දුරට ළඟා වෙන ඔවුන් බෝම්බ වලට වෙඩි තියලා ක්ලෝකස් ඇන්ටනා ටික විනාශ කරනවා. දුර්ගයේ චන්ද්‍රිකා වලට නිරාවරණය වුණා කියලා දැනගන්න ප්‍රධානියා වහම පිට වෙන්න උත්සාහ කරනවා. ඒ අතර ලීවයි සහ ඩ්‍රාසා මිසයිල කලාපයෙන් ඉවතට දුවන්න පටන් ගන්නවා. කොහොම හරි හෙලිකොප්ටරය පිපිරුමට අහු වෙලා විනාශ වෙලා යනවා. ලීවයි වතුරට පැනලා අතුරුදහන් වෙනවා. ඩ්‍රාසා ගුහාවක දවස් 5ක් නිරෝධායනය වෙලා ලීවයි නැති හින්දා තනියම යන්න යනවා. ඇය ප්‍රංශයේ පදිංචියට යනවා. දවසක ලීවයි දුන්නු ලියුම දිගාරිනවා. ඒකේ තියෙන්නේ ඔහු ඇයට ලියපු කවිය. ඒක කියවලා ඇය අඬනවා. ඔන්න තවත් දිනක අපිට පේනවා ඇය ආපන ශාලාවක වැඩ කරමින් ඉන්නවා. ඒත් එක්කම අසල පුටුවක ලීවයි ඉඳගෙන ඉන්නවා දකිනවා. ඇයට හිතා ගන්නත් බෑ ඇය ඔහුගෙන් අහනවා ඇයි මෙච්චර කාලයක් ගත්තේ එන්න කියලා. මගේ පරණ රැකියාව කරද්දී ආබාධයක් වුණා කියලා විහිළුවට වගේ කියනවා. ඔවුන් දෙදෙනා සිප ගන්නවත් සමගින් මේ ලස්සන කතාව මෙතනින් නතර වෙනවා. මේ වගේ ලස්සන කතා බලන්න අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න.